හෙලෝ පෙන්ස් ඔන්න ඉතින් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් මම අද කරලා තියෙන DC බස් ගේම් එකේ තවත් ගේම් ප්ලේ වීඩියෝ එකක්. අපි ඉතින් මේකේ අද අර මොකද්ද බං අර ලොකු කන්දක් තියෙන නගින්න අන්න ඒකයි ගහන්න යන්නේ. මෙන්න මේක. අන්න ඒකයි අද අපි ගහන්න යන්නේ. යම්මට ඉතින් අද ගහමු. මේ අලුත් අප්ඩේට් එක නේබා. ඕවා මේ අප්ඩේට් කරලා අම්මට හොද. මම සුපිරි බස් එකක් ඉන්නේ අදගත්තා. මෙන්න පොඩ්ඩක් පෙන්නන්න. අඩෝ මිනිස්සු ටික ඩක් ගන්න නගින්න යනකොට මුන් මහා ගාට බන් නගින්නේ. ඇති යන්තම් අන්තිම එකත් එනවා. හරි හරි. අන්න බලන්න ස්කින් එක කොහමද ආයේ සුපිරිම බස් එකක්. මොකද ආයේ දම් රජින වගේ තමයි. දම් රජින මන්ද ස්ටාර්ට් කරමු අපේ ගේම් එක අපේ බස් එක. ඉතින් යන්නයි තියෙන්නේ. අඩෝ මට මෙතන බං හුරු මෙන්න මෙතන තමයි පොඩ්ඩක් ගහන්න ඕනේ. බලපන් මේ අලුත් අප්ඩේට් එකෙන් බස් එහෙම ඇවිල්ලා තියෙනවා. දැන් කලින් ගේම් එකේ එහෙම තිබ්බේ නෑ. දැන් අලුත් අප්ඩේට් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මම මේ කාලෙකින් මේක ගහන්න ගත්ත එකෙන් දන්නේ නෑ. මොකද්ද බං මට මේ අනේකේ නම මතක නෑ. අර එන්න තඩි කන්දන් නගින්න දෙන්නේ අන්න ඒකට තමයි යන්නේ. ඉතින් අපි යමන් යම්මට පාරට දාගත්තා. එක්ක මෙන්න මේකෙන් ගහනවා. මේ කැමරා එක හොරුයි. මම ඉතින් සුපිරි බස් එකක් තියෙන අයින් දම් පාට. මේ ශ්‍රී ලංකාවේ කොඩිය වෙනනවා. ආටි යනවා. අර ලයිට් දාන්න බැරිද බං? අද කොහොමද මේ? අඩෝ බෑ බං. මේකේ ලයිට් පත්තු වෙන්නේ නැද්ද? ඒ ලයිට් පත්තු වෙන විදිය දන්නවනම් කවුරුහරි පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. දැක්කම මේ අලුත් අප්ඩේට් එකෙන් අර දැක්ක ඉස්සරහින් රීල් එකක් යනවා. අලුත් අප්ඩේට් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. අලුත් අප්ඩේට් නෑ ඉතින් පට්ට කොහොමද රීල් අර බයිකුත් යනවා. අඩෝ හෝනි ගහන බං අඩෝ හැප්පුණ. මොකද්ද බං මේකේ නම? රත්නපුර. අඩෝ මේ රත්නපුරේ කියලා ගහලා තියෙනවා. මේ අලුත් අප්ඩේට් එකෙන් කඩවලට නමුත් දාලා තියෙනවා. ඉතින් ගේම් එක සුපිරියටම අප්ඩේට් කරලා තියෙනවා අලුත් අප්ඩේට් එකේ. වේගෙන් යනවා ඉතින් බස් එක. සුපිරි බස් එක. තව ගොඩක් දුර ඇති මේ බං. අඩෝ තව ගොඩක් දුර ඇති. මම මේකට එක සැරයක් ගිහින් තියෙනවා. මම දෙසරයක් ගියා. දෙසර යනකොට අර කන්දෙන් පෙරළුණා බා. එතකොට මම නැවැත්තුවා. එපා වුණා මට. කැලෑ පාරෙන් යන්න. අඩෝ මේ කැලෑවෙත් යන්න පුළුවන් බා. මම ආයේ කැලෑව යන්නේ බස් අඩෝ. මොන මේ කන්ට්‍රෝල් වුණේ අඩෝ මට. තා පොඩ්ඩෙන් බස් එක පෙරලෙනවා. ආදී යනවා. අඩෝ කාරුත් යනවාද බා. කාර් නෙමෙයි රොලි. අඩෝ මෙන්න බවුසරයක් යනවා. බවුසරේ නම් කලින් අප්ඩේට් එකේ තිබ්බා. අඩෝ කඩක් තියෙනවා. එක කඩයයි තියෙන්නේ මහා කැලෑවක එක කඩයක්. මොන ට්‍රීල් එකක් යනවා. ට්‍රීල් කහ පාටේ විතරද මන්ද තියෙන්නේ. වෙන පාටේ නැද්ද කොහෙද? මේකයි රේස් උත්පදින්න පුළුවන් අලුත් අප්ඩේට් එකේ රේස් පදින්න පුළුවන්. බස් රේස් කොහොමද බං බස් එකේ රේස් පදින්නේ? බලපන් DC බස් ගේම් එකේ පදින්න අඩෝ. තා පොඩ්ඩෙන් අනිනවා. එන්නදත් මන්දා. ළංගම බස් එකක් තියෙනවා. තා මොකද්ද බස් එකක් තියෙනවා. අඩෝ අයි මේ බස් වල DC බස් ගේම් කියලා ගහලා තියෙන්නේ. අතන බස් එකේ ගහලා තිබ්බා. දැන් ඉතින් මේක නගින එක තමයි බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. මම ඉතින් පෙරිමුත් ඉවරයි ආයෙන්න බෑ. හිමීට යන්න ඕනේ. අඩෝ මම මේ කන්ද යනවනේ බං. හරි හිමීට යන්න ඕනේ මේක. වේගෙන් යන්න කොටා ඉතින් පෙරලෙනවා ඉතින් පල්ලෙහාට බස් එක. මම ඉස්සෙල්ලා යන්නේ අර හෙන උඩදී ළඟටම ඇවිල්ලා පෙරළුණා. අපරාධ. ඉතින් වේග වැඩි අධික වේගයෙන් මරු කැඳවයි කියනවනේ. මෙතනදී මරු නෙමෙයි මෙතන ආදී බස් එක පෙරලෙන්නේ. මරුත් කැඳවෙනවා. අම්මෝ. මේ බ්‍රේක් එක තියෙන තැන මට පැටලෙනවා. මම නිකන් රිවර්ස් එකට ගන්න බ්‍රේක් එක ඇල්ලුවා එහෙම තිස්සන. බස් එක අද්දන්නේ. කොන්නා ඉතින් දැන් දූවිලි වගේ පාරක් තියෙන්නේ අම්මෝ. පාරේ තාර නැහැ කියපන්. අඩෝ තව පොඩි. ඔය උඩට ගියාමත් පෙරලෙනවා. ඊට පෙරලිලා මෙතනත් පෙරලෙනවා. හරි යන වේගෙන්. අඩෝ. තා පොඩ්ඩෙන් ඉවරයි. හරි යනවා. සුපිරිය යනවා. පෙරලුණත් ඉතින් සුපිරිය කැලේ තමයි. අඩෝ. යයිනේ යන්නේ.
අඩෝ නෑ දාගත්තා. දැන් ළඟයිද කොහෙද? ළඟයිද කොහෙද? හැබැයි දුරයි දන්නේ තව. මට මතක විදිහට මේ කලින් තිබ්බ නිකන් තාර දාපු පාරන්නේ දැන් මේ පාර ආවම ටිකක් ළඟයි. එහෙනම් දැන් හොඳටම ළඟයි මේ බස් යන නැත්තේ තියෙන. මෙතනින් වැටුනොත් ඉවරයි මෙතනින් වැටුනොත් අම්බෝ ඉවරයි. ආයෙත් ඉවරයි මෙතනින් වැටුනොත්. අපි දැන් යන්නට දාගමු බස් එක. නැතන්ට දාගන්න ඕන කොළ පාටින් පෙන්නන තැනට. දාගමු අඩ කොහෙද අයිනානේ මේක ඉතින්. නෑ ඉතින් යන්නට බස් එක හරවලා ගත්තා. ඔන්න ඉතින් මිනිස්සු ටික බහිනවා. යම්මට බහිනවා. අඩ ඔතන ඇලවුත් තියෙනවා බ. ඔක්කොම ටික බහින්න ඕන. අඩ දම්පාට මිනිස්සුත් ඉන්නවා. උන්ගේ මූණේ නැද්ද බ? එහෙනම් ඉතින් අතට ගිහින් එන්න.